මොකද ඔස්ටි ඔබ අවේලාවේ අපේ ගෙදර ආවේ? ජස්ටින් අයියේ මට මාර වැඩක් වුණානේ. උඹට කරදරයක්වත් වුණාද බං? උඹට කියන්න ජස්ටින් අයියේ ගෙදර ළමයිනුත් නැති වෙලාවේ ගෑණි අමුතු ඇඳුමකුත් ඇඳගෙන මාවත් අදගෙන කාමරේට අතන් ගියා ගියා. අම්මපා කියපන් ඔය ඇත්තමද කියන්නේ? නැතුව බං උඹට නොකියන දෙයක් තියනවද බං මම ළඟ? ඉතින් කියපන්කෝ විස්තරේ. ඊට පස්සේ ලනු කෑලි 4ක් මගේ අතට තියලා එයාගේ අතපය ගැට ගහන්න කිව්ව ඇඳේ මේ මෙහෙම කරනවා. පට්ටසිරි මාරුනේ බං. ඉතින් ඊට පස්සේ මම ඉතින් වයිෆ් කියපු විදිහට අතපය 4 ගැට ගහලා මෙහෙම කරනවා. අඩේ උඹලා වයිෆ් සුපිරි බං. ඉතින් ඊට පස්සේ ඔබ මොකද කරේ? ඊට පස්සේ වයිෆ් කිව්වා හා ඉතින් සුදු මහත්තයෝ දැන් ඔයාට කැමති දෙයක් කරන්න කියලා. ඉතින් ඔබ මොකද කරේ කියපන්කෝ. මම ඉතින් දුවගෙන මෙහෙ ආවා. අයියෝ ඔබ වාගේ හරකෙක් යකෝ අපිට හම්බෙන්නේ නැහැනේ. ඔහොම ගෑනු නොතකි. ඒ මොඩයා.